හිත දිහා බලාගෙන ඉන්න තමයි බුදු කෙනෙක් උගන්වන්නේ. එහෙමයි. සම්පූර්ණයෙන්ම මානසිකත්වය තුළ අවදි කිරීම තමයි බුදු කෙනෙක්ගේ පහළවීම පවා අපිට පේන විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා කියන්නේ උන්වහන්සේ සම්පූර්ණම උගන්වන්නේ හිත නිවා ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. කෙනෙකුට ශාලිකානෝන හිතෙන්න පුළුවන් බුදු කෙනෙක් තමයි බෝධි පූජා කිව්වේ, බුද්ධ පූජා කිව්වේ, වත් පිළිවෙත් කිව්වේ, විශාල පිළිම හදන්න කිව්වේ බුදුහාමුදුරුවෝ, මේ වගේ කතා කියන්න පුළුවන් සංස්කෘතික වශයෙන්. එහෙමයි. හැබැයි ශාලිකානෝන බුදු කෙනෙක්ගේ ප්‍රමුඛ ඉලක්කය තමයි පුද්ගලයාගේ හිත නිවලා දාන එක. හිත සුවපත් කරන එක. එහෙමයි. මනෝමූලික විග්‍රහයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් උගන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තරම් හිත ගැන කතා කරපු ලෝකේ වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ. අපිට තරම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් පැහැදිලි වන හිතේ විග්‍රහය වෙනත් කිසිම ආගමික විග්‍රහයක තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. එහෙමයි. එතන ශාලිකානෝන ඊටාම වැදගත් දේ තමයි තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න තමයි බුදු කෙනෙක් උගන්වන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ලෝකේම මතක් කරේ දෙවියෝ ශ්‍රේෂ්ඨයි කියලා. ලෝකෙම වගකීම දෙවියන්ට බාර දුන්නේ. හැමෝම දෙවියෝ ශ්‍රේෂ්ඨයි කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට කියන්නේ මහණෙනි දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ශාලිකානෝන මිනිසුන්ට තමයි පුළුවන් තමන්ගේ හිත දිහා බලාගෙන තමන්ගේ හිත නිවා ගන්න. ඒක කවුරුත් කරලා දෙන එකක් නෙමෙයි. දෙවියෙකුටත් බෑ, මාරයෙකුටවත් බෑ, බමුණෙකුටත් බෑ, කාටවත් බෑ කියලා පළවෙනි දේශනාව පටන් ගන්න. ඇත්තටම මාර්ගඵල අවබෝධයේ ශාලිකානෝන මේ සුගති භූමියේ ඉන්න කෙනෙකුට කරගන්න පුළුවන්. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් දෙවිවරු අතරට ගියාම එතනින් පස්සේ මාර්ගඵල අපේක්ෂාව සාධනය කරගන්න ඒ ඇත්තන්න පුළුවන්. එහෙමයි. නමුත් මනුස්ස ලෝකේ තරම් බෑ. අපිට ඒක තේරෙනවා. දැන් පින් කරද්දී වුණත් ශාලිකානෝන මනුස්ස ලෝකේ තරම් එහි කරන්න බෑනේ. දෙවියන්ටත් පින් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ලස්සන දේශනාවක් තියෙනවා. අර දේවාසුර සංගාම වගේ සූත්‍රවල තියෙනවා. හැම පොහොය දවසකටම සනන් කුමාර කියලා අනාගාමී බ්‍රහ්ම රාජයෙක් ඇවිල්ලා සුධර්මා සභාවේදී දෙවිවරුන්ට දහම් දේශනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ශාලිකානෝන එතකොට දහම් සභාවේදී ධර්මය අහනකොට පින් වැඩෙන්නේ නැද්ද? කුසල් වෙඩෙන්නේ නැද්ද? වැඩෙනවා. වැඩෙනවා. හැබැයි මනුස්ස ලෝකේ තරම් කරගන්න බෑ. දැන් බලන්න මනුස්ස ලෝකෙත් තමයි සංඝයා වැඩ ඉන්නේ. දෙවිවරු අතර සංඝයා නැහැ. මනුස්ස ලෝකයේ තමයි පිළිකාරෝහල් වැඩිහිටි නිවාස වගේ තියෙන්නේ. මං කියන්නේ ඒ වගේ පින් කරගන්න පුළුවන් කියන්නේ. අපි කවදාවත් අහලා නැහැ දෙවිවරු අතර වැඩිහිටි නිවාසයේ වගේ දේවල් තියෙනවා කියලා. බලන තැන ශාලිකානෝන මේ මනුස්ස ලෝකේ හරියට පින් කරගන්න පුළුවන්. ධර්මාවබෝධය කරන කෙනෙකුට මනුස්ස ලෝකයේ තරම් ශ්‍රේෂ්ඨ භූමියක් තවත් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පටන් ගන්නකොටම කියන්නේ පින්වත් මහණෙනි මනුෂ්‍යත්වයේ තමයි ශ්‍රේෂ්ඨ. මනුස්සත්වයේ තමයි විශිෂ්ට. දැන් උන්වහන්සේ දේශනා කරපු දේශනාවල තියෙනවා